දක්ෂ නායකයින් උනත් අසමත් වෙන්නේ ඉලක්ක නැති නිසා නෙවෙයි. ඇත්තටම යාලා අසමත් වෙන්නේ පීඩනයක් ආවම තමන්ගෙම පුරුදු එක්ක සටන් කරන්න සූදානමක් නැති නිසා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ හරියටම මේ ගැටලුවට විසඳුමක් ගේන හරිම ප්‍රබල ඒ වගේම පුදුවතරම් සරල ක්‍රමවේදයක් ගැනයි. ඇයි මෙහෙම වෙන්නේ? අපි හැමෝම මේකට මොන දීලා දෙනව නේද? අපි ලොකු බලාපොරොත්තු තියාගෙන ඉලක්ක හදා ගන්නවා. ඒ ටික දවසක් යනකොට මොකක් හරි වැරදෙම අර මුලින් තිබ්බ උනන්දුව නැති වෙලා යනවා. හොඳ චේතනාව විතරක් මදි වෙනවා. සමහර විට ඔය ස්මාර්ට් ගෝල්ස්, OKRs වගේ දේවල් පාවිච්චි කරන වෙන්න පුළුවන්. ඒත් වැඩේ ඇත්තටම කරන්න ගියාම අර පරණ පුරුදු ආයමත් ඔළුව උස්සනවා, මොටිවේෂන් එක ටිකෙන් ටික බහිනවා. අන්තිමට අර ලොකුවට හදාගත්ත ඉලක්ක ඔක්කොම හීනයක් විතරක් වෙලා නතර වෙනවා. ඉතින් මේකට ප්‍රධාන හේතු තුනක් තියෙනවා. එකක් අපි මොටිවේෂන් එක, ඒ කියන්නේ පෙළවීම මත විතරක් විශ්වාසය තියෙන එක. හැබැයි ඒක හැමදාම එක වගේ තියෙන්නේ නැහැ. දෙවෙනි එක අපේම හිත ඇතුලෙන් එන බාධාවන් අපි ගණන් ගන්නේ නැති එක. තුන්වෙනි එක තමයි ආතතිය, බය වගේ දේවල් දැනෙනකොට මොකද කරන්න කියලා කලින්ම ප්ලෑන් කරලා නැති එක. හරි, එහෙනම් මොකක්ද මේකට විසඳුම? අන්න ඒකට තමයි අපි අද කතා කරන වූප් කියන ආකෘතිය තියෙන්නේ. මේක නිකම්ම අදහසක් නෙවෙයි. විද්‍යාත්මකව ඔප්පු කරපු ප්‍රබල ක්‍රමවේදයක්. හරියටම අර කලින් කිව්ව ගැටලු විසඳන්නම නිර්මාණය කරපු එකක්. ඉතින් සරලවම කිව්වොත් වූප් කියන්නේ wish, outcome, obstacle සහ plan කියන වචන හතරේ මුල් අකුරු එකතු කරලා හදපු වචනයක්. මේකේ තියෙන ගැම්ම තමයි මේක බලාපොරොත්තුවයි යථාර්ථයයි දෙකම එකට සම්බන්ධ කරන එක. මට මොනවද ඕනේ කියලා විතරක් අහනවා වෙනුවට මේකෙන් අහනවා මාව නවත්තන්න පුළුවන් මගේ ඇතුළෙම තියෙන දේ මොකක්ද? ඒක වුණොත් මම මොකද කරන්නේ කියලාත්. හරි. එහෙනම් බලමු මේ පියවර හතර මොනවද කියලා. wish, outcome, obstacle සහ plan. අපි දැන් මේ එකින් එක ගැන ටිකක් ගැඹුරින් බලමු. මුලින්ම අපි බලමු මේ පළවෙනි පියවර දෙක wish සහ outcome ගැන. මේකෙන් අපි හරියටම පැහැදිලි කරගන්නවා අපිට මොකක්ද ඕන සහ ඒක අපිට ඕනේ ඇයි කියලා. පළවෙනි W එක තමයි wish. ඒ කියන්නේ පැතුම. හැබැයි මේක නිකන් හීනයක් නෙවෙයි. මේක අර්ථවත්, අභියෝගාත්මක, ඒ වගේම ළඟා කරගන්න පුළුවන් ඉලක්කයක් වෙන්න ඕන. විශේෂයෙන්ම තමන්ගේ හැසිරීමක් හෝ ඇති කරන බලපෑමක් ගැන ඉලක්කයක්. උදාහරණයක් විදිහට මට හොඳ නායකයෙක් වෙන්න ඕන කියලා පොදුවේ කියනවට වඩා මට මේ කාර්තුවේදී වඩාත් ඵලදායීව වැඩපවරන්න පුළුවන් වෙන්න ඕන වගේ නිශ්චිත ඉලක්කයක් තියාගන්න එක තමයි විශ් එකක් කියන්නේ. වෙනස පැහැදිලි නේද? හරි. ඊළඟට outcome. ඒ කියන්නේ outcome. එහෙමත් නැත්නම් ප්‍රතිඵලය. දැන් මේක KPI list එකක් වගේ දෙයක් නෙමෙයි හොඳද? මේ කියන්නේ අර පැතුම ඉටු වුණාම ලැබෙන එකම සහ වැදගත්ම ප්‍රතිඵලය. ඒ කියන්නේ හොඳම දේ මොකක්ද කියන එකයි. අන්න බලන්න අර කලින් විශ් එකට ගැලපෙන කදිම අවුට්කම් එකක්. මෙතන තියෙන ට්‍රික් එක තමයි මේ ප්‍රතිඵලය ඇත්තටම හිතින් මවා ගන්න එක. ඒක ඉටු වුණාම දැනෙන හැඟීම හිතින් විඳින එක. අන්න ඒතකොට තමයි ඉලක්කයත් එක්ක ප්‍රබල චිත්තවේගීය බැඳීමක් ඇති වෙන්නේ. හරි. දැන් තමයි අපි එන්නේ මේ ක්‍රමවේදයේ වැදගත්ම කොටසට. මේකේ හදවතටම. ඒ කියන්නේ obstacle සහ plan කියන පියවර දෙකට. ඇත්තම වෙනස වෙන්නේ මෙතනයි. දෙවෙනි ඔයකින් කියවෙන්නේ obstacle. ඒ කියන්නේ බාධකය. මේක තමයි සමහර විට මේ ක්‍රමවේදයේම තියෙන game changer එක. මෙතන තියෙන ප්‍රධානම නීතිය තමයි බාධකය බාහිර දෙයක් වෙන්න බෑ. ඒක අනිවාර්යෙන්ම අභ්‍යන්තර දෙයක් වෙන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ ඇතුළෙන්ම එන දෙයක්. දැන් මේ උදාහරණ දෙක දිහා බලන්නකෝ. වම් පැත්තේ තියෙන්නේ අපි නිතරම කියන බාහිර නිදහසට කරුණක්. මගේ ටීම් එක කාර්යබහුලයි වගේ. ඒත් දකුණු පැත්ත බලන්න. එතන තියෙන්නේ අවංකව හඳුනාගත්ත අභ්‍යන්තර බාධකයක්. ඩෙඩ්ලයින් ලඟ වෙනකොට මම ආයෙත් පාලනය මගේ අතට ගන්නවා. අන්න ඒ අවංකකම, ඒ ස්වයං අවබෝධය තමයි මෙතන ප්‍රධානම දේ. මේ තියෙන්නේ නායකයින් මුහුණ දෙන පුදු අභ්‍යන්තර බාධක කීපයක්. වැරදි වේ කියන බය, හැමෝම කැමති කෙනෙක් වෙන්න තියෙන උවමනාව, මයික්‍රෝ මැනේජ් කරන පුරුද්ද බලන්න මේවයින් එකක් හයි Tamanටත් ගැලපෙනවද කියලා පොඩ්ඩක් හිතලා. හරි. දැන් අපි බාධකේ දාන්නවා. ඉතින් ඊළඟට මොකද කරන්නේ? අන්න ඒකට තමයි අන්තිම අකුර P. ඒ කියන්නේ plan එක තියෙන්නේ. මේ පියවරෙන් කරන්නේ අර අභ්‍යන්තර බාධකය මතුවෙනකොට ඒකට ස්වයංක්‍රීයව ප්‍රතිචාර දක්වන්න සරල සැලැස්මක් හදන එක. ඒ කියන්නේ මොකද කරන්න කියලා කලින්ව තීරණය කරලා තියෙනවා. මේකේ ව්‍යුහය හරිම සරලයි, හැබැයි හරිම ප්‍රබලයි. ඒකට කියන්නේ if then plan එකක් කියලා. ඉතින් මගේ බාධකය මතුවුනොත් එවිට මම මේ නිශ්චිත ක්‍රියාව කරනවා. අන්න ඒ වගේ. මේ උදාහරණ දිහා බලන්නකෝ.
ඉතින් මට වැඩේ මගේ අතට ගන්න හිතෙනෝ නම් එවිට මම ඒ වෙනුවට එක කෝචින් ප්‍රශ්නයක් අහනවා. මේ වගේ සරල ඒ මොහොතේම ක්‍රියාත්මක කරන්න පුළුවන් සැලසුම් තමයි ඵලදායී වෙන්නේ. හරි එහෙනම් මේ ඔක්කොම එකට ගත්තම කොහොමද පේන්නේ? අපි මේ පියවර හතරම එකතු කරලා සම්පූර්ණ උදාහරණයක් බලමු. දැන් බලන්න මේක කොච්චර ලස්සනට ගැලපෙනවද කියලා. විශ්යක තමයි කණ්ඩායමේ වගකීම වැඩි කරන එක. අවුට්කම් එක කණ්ඩායම වගකීම් බාර ගන්නවා, විශ්වාසය වැඩි වෙනවා. ඔබ්ජෙක්ට් එක, ඒ කියන්නේ අභ්‍යන්තර බාධකේ තමයි අසමත් වෙයින් කියන බයට ඩෙඩ්ලයින් ලඟ වෙනකොට එයාලව බේරගන්න එක. ප්ලෑන් එක. ඉතින් මට එහෙම බේරගන්න හිතෙනවා නම් එවිටම මහනවා මේක කරන්න ඔයාට මොන වගේ සහයෝගයක්ද ඕන කියලා. බලන්න මේක එකිනෙකට සම්බන්ධ සම්පූර්ණ ක්‍රමවේදයක්. ඉතින් අන්තිමට තේරුම් ගන්න ඕන දේ තමයි මේක. වූප් කියන්නේ තවත් සංකීර්ණ සිස්ටම් එකක් හරි මොටිවේෂනල් කතාවක් හරි නෙවෙයි. මේක Tamanවම කළමනාකරණය කරගන්න පැහැදිලි ස්වයං නායකත්වයක් ගොඩනගා ගන්න තියෙන හරිම සරල ප්‍රායෝගික මෙවලම. ඉතින් යන්න කලින් මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් හිතන්න. කලමනාකරණය කරගන්න පුළුවන් නොනත් හැමදේම වෙනස් කරන්න පුළුවන්. තමන්ගේම ඒ අභ්‍යන්තර පුරුද්ද නැත්තම් රටාව මොකද්ද? අන්න ඒක හොයාගන්න එක තමයි WOOP ක්‍රමවේදය පාවිච්චි කරන්න තියෙන හොඳම ආරම්භක ලක්ෂ්‍යය.